මම අද රයිස් කුකර් එකේ අපිට රෑට කන්න ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්නයි යන්නේ. මේ තියෙන්නේ ලීක්ස්, කැරට්, ඊළඟට සුදු ලූණු, ඉඟුරු රයිස් එකකට අනිවාර්යයි. ඉතින් ඊළඟට සොසේජස් ටිකක් පොඩියට කපා ගත්තා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද රයිස් කුකර් එකේ අපි ෆ්‍රයිඩ් රයිස් එකක් ඉක්මනින් හදාගන්නේ කියලා. අපි දැන් මේ මුලින්ම සුදු ලූණු තක්කාලි කරපිංච දාලා රයිස් කුකර් එකට පොල් තෙල් ටිකක් දාලා ටෙම්පරාදු කරගන්න. මෙන්න මේ විදිහට. ඒක තෙලෙන් ටිකක් හොඳට බැදෙන්න අරින්න. ඊට පස්සේ අපි එකතු කරගන්නවා කපාගත්තු සොසේජස් ටික. ඒක තමයි මේ කලවම් කරලා බැදින්න අරින්නේ. සුන්දුකුත් එනවා ඉතින් අපිට හදිස්සියට ඉතින් වැඩ ඇරිලා ගෙදර ආපුවම එතකොට අපිට දැන් මේ දවස්වල ගෑසුත් නෑ, ලාෆ් ගෑස් එක නෑ අපිට. ඉතින් අපි රයිස් කුකර් එකේ තමයි මේ ටිකේ කෑම ටික හදාගන්නේ. මේ දැන් අපි මේ රෑට තමයි මේ ටිකේම අපි කඩෙන් කෑවේ. ඉතින් රයිස් කුකර් එකේ පොඩි කෑම වර්ග අපිට රසට හදාගන්න පුළුවන්. දැන් මේ විදිහට සොසේජස් ටික අපි ටිකක් හොඳින් බැද ගන්නවා. අපි ඊළඟට මේ තව බටර් ටිකක් එකතු කරගන්නවා. ලුණු ටිකක් එකතු කරගන්නවා. සොසේජස් ටික හොඳින් ටිකක් බැද ගන්න ඕනි. ඊළඟට අපි එකතු කරගන්නවා කුරුදු කෑල්ලක්. කුරුදු එනසල් කරාමනටි වගේ දේවල් අපි රයිස් වගේ දේවල් හදද්දී අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. මොකද ඒකෙන් තෙල් පාලනයකුත් සිදු වෙනවා. මම අද පිටගත්තු බත් එකට එනසල් කරාමනටි එකතු කරගත්තා. ඊළඟට දැන් අපි එකතු කරගන්නවා බිත්තර දෙක. බිත්තර දෙකක් එකතු කරගන්නවා. මේ විදිහට. ඒක හොඳින් කලවම් කරලා හොඳින් තැම්බෙන විදිහට බැද ගන්න. දැන් සොසේජස් ටිකයි බිත්තර ටිකයි අපි එකතු කරගත්තු කුළුබඩු ටිකයි දැන් හොඳින් බැදෙන්න අරින්න ටිකක් වෙලා. ඊළඟට අපි සෝයා සෝස් පොඩ්ඩක් විතර එකතු කරගන්නවා. මේ විදිහට. හොඳ සුවඳකුත් එනවා ඉතින්. ඊළඟට අපි කපාගත්තු කැරට් ටික එකතු කරගන්නවා. මේ කැරට් ලීස් වගේ දේවල් අන්තිමට එකතු කරගන්න එක හොඳයි. මොකද මේ වගේ නැත්තම් අර ಗುಣ නැති වෙනවනේ ගොඩක් තැම්බුනහම. ඊළඟට අපි ලීස් ටිකත් එහෙම එකතු කරගන්නවා. හදිසි වෙලාවට රයිස් එකක් හදාගන්න හොඳයි. දැන් හොඳින් මේ ටික තැම්බිලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් අන්තිමට අපි පිසගත්තු බත් ටික එකතු කරගන්න. මෙන්න මේ විදිහට තමයි රයිස් කුකර් එකේ අපිට පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න. මේකට ඉතින් තමන් කැමති දේවල් තව එකතු කරගන්න පුළුවන්. මුද්‍රම් පලං, කජු, චිකන් ටිකක් ඒ වගේ එකතු කරගන්න පුළුවන්. මම අද හදාගත්තේ සොසේජස් එකතු කරලා. ඉතින් අපි අද අපේ ඩිනර් එක සොසේජස් මික්ස් කරපු එළවලු ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් මේ විදිහට තමයි අද අපි අපේ ඩිනර් එක ලෑස්ති කරගත්තේ. මේ තියෙන රයිස් කුකර් එකේ හදාගත්තු ෆ්‍රයිඩ් රයිස් එක. පොඩි සලාදයක් හදාගත්තා. ගර්කින් එකතු කරලා සලාද කොළයි තක්කලි. ඊළඟට කෙලවල්ව මාළු කරි එකක් තියෙනවා.